Hello everyone! ඔන්න ඉතින් වෙනද වගේම අදත් මම ඔයගොල්ලන්ව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පහුගිය කාලේ මුකුත්ම මට වීඩියෝ අප්ලෝඩ්ස් කරන්න නැහැ. ඉතින් ඔන්න අද මම ඔයාලට සුපිරිම වීඩියෝ එකක් ගෙනාවා. ඒ තමයි කොහොමද ගෙදරට වෙලා ඉතා සරලව අඩු වියදමකින් ෆේස් පැක් එකක් හදාගන්නේ කියලා. හරි, ඉතින් අපි දැන් බලමු මේ ෆේස් පැක් එක හදාගන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. කෝමාරිකා, කස්තුරිකහ, සුදු හඳු, පිරිසිදු පොල් තෙල්, වැනිවැල් ගැටකුඩු, කෝපි කුඩුයි සීනි. ඉතින් මේ ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් නිසා අපිට කිසිම බයක් සැකක් නැතුව අපේ ෆේස් එක ග්ලෝ කරගන්න පුළුවන්. ඉතින් ඔය අපේ ෆේස් එකේ තියෙන අඳුරලප කැරල්, ඒ වගේම කුරුලා, ඒ හැම දෙයක්ම මේ ෆේස් පැක් එක තුලින් අපිට අවම කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ ෆේස් පැක් එක හදාගන්නේ කියලා. මුලින්ම අපි කෝපි කුඩු මේස හැන්දක් එකතු කරගන්නවා. මේස හැන්දක් හෝ මේස හැන්දි එකමාරක් අපිට එකතු කරගන්න පුළුවන්. මම මෙතන එකතු කරගත්තේ මේස හැන්දි එකයි. කෝපි කුඩු මේ ෆේස් පැක් එකට එකතු කරගන්න එක ගොඩක් හොඳයි. මොකද කෝපි කුඩු කියලා කියන්නේ අපේ හමට ලොකු උත්තේජනයක් ලබා දෙන මුද්‍රව්‍යයක්. ඒ විතරක් නෙවෙයි, අපේ හමත් පෝෂණය කරනවා මේ කෝපි කුඩු තුලින්. ඊට පස්සේ අපි මේ ෆේස් පැක් එකට සීනි මේස හැන්දක් එකතු කරගන්නවා. දැන් අපි මේ ෆේස් පැක් එකට පිරිසිදු පොල් තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. දැන් මේ එකතු කරගත්තු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳින් මික්ස් කරන්න. දැන් අපි අපේ මේ ෆේස් පැක් එකට කස්තුරි කහ ස්වල්පයක් මේ ආකාරයට එකතු කරගන්න ඕනි. දැන් මේ ෆේස් පැක් එකට ඇලෝවේරා ජෙල් මම යූස් කරනවා. මං ගාව ඇලෝවේරා තිබ්බේ නැති නිසා මම මේ විදිහට ජෙල් එක යූස් කරා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනි. ඔයාලට තියෙන්නේ ඔයිලි ස්කින් එකක් නම් මේක මේ විදිහට යූස් කර කමක් නැහැ. හැබැයි ඔයාලට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාලට පුළුවන් මේ ෆේස් පැක් එකට යෝගට් ඇඩ් කරගන්න. යෝගට් ඇඩ් කරන් පස්සේ ඔයාලට ඔයාලගේ තියෙන ඩ්‍රයි ගතිය අඩු කරගන්න පුළුවන්. දැන් මම මේ ෆේස් පැක් එකට වෙනිවැල් කුඩු එකතු කරගන්නවා. ඒ වගේම සුදු හඳුනුත් මම මේ ෆේස් පැක් එකට එකතු කරගන්නවා. හරි, ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ෆේස් පැක් එක හදාගන්නේ. දැන් ඉතින් මම මේ හදන්නේ මේ ෆේස් පැක් එක මූණේ ඇප්ලයි කරගන්න. තව දෙයක් කියන්න ඕන, අපි මේ ෆේස් පැක් එක ඇප්ලයි කරනකොට තදින් ඇප්ලයි කරන්න යන්න එපා. ඉතින් සැහැල්ලුව මේක ෆේස් එකේ ඇප්ලයි කරන්න.
ඉතින් මේ හරියටම විනාඩි 20කට පස්සේ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ ෆේස් පැක් එක හදලා යූස් කරලා බලන්න. ඉතින් බලලා අපිටත් රිසල්ට් කියන්න. ඉතින් මේ විදිහට තමයි අද මගේ වීඩියෝ එක එන්ඩ් වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික්, කමෙන්ට්, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.